හරි. අපිට දැන් කතා කරන්න තියෙන කවුන්ටින් රූල්ස් ගැන අපේ දෙවනි කොටස කවුන්ටින් රූල්ස්. අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් කවුන්ටින් රූල්ස් තුනක් ෆන්ඩමෙන්ටල් කවුන්ටින් රූල්ස්, පර්මියුටේෂන් රූල් සහ කම්බිනේෂන් රූල් කියලා. අපි මේ ඉගෙනගෙන තියෙනවා ඒ ලෙවල් කාලෙදී. අපි දැනට පොඩ්ඩක් මේ ටික මතක් කරගමු. මොකද්ද ෆන්ඩමෙන්ටල් කියන්නේ, මොකද්ද පර්මියුටේෂන් කියන්නේ, නැත්තම් මොකද්ද කම්බිනේෂන් කියලා. හරිද? අපිට මේකේ ලකුණක් තියෙනවා අපිට ඉගෙන ගන්න ෆැක්ටෝරියල් කියන එක. මේක අපි ඒක ඉගෙන ගමු. මුලින්ම අපි කතා කරන ෆන්ඩමෙන්ටල් කියන්නේ මොකක්ද කියලා. ෆන්ඩමෙන්ටල් එකදී වෙන්නේ මෙහෙමයි. අපි ගාව ඔයා හිතන්න පාට 6ක බෝල 6ක් තියනවා කියලා. අපි ගාව පාට 6ක බෝල 6ක් අපි ගාව තියනවා නම් අපිට අන්නේ බෝල 6 පේලියකට තියන්න පුළුවන් එක එක විදි ප්‍රමාණ. හරිද? අපි දැන් හිතමු රතු පාට බෝලේ කළු පාට බෝලේ හැම තියනවා කියලා. අපි රතු පාට බෝලේ මුලින් තියලා කළු පාට බෝලේ ඊළඟට තියලා අන්නවම අපි හදනවා සෙට් එක. ඊට පස්සේ කළු පාට බෝල ටික මේ පැත්තේ තියලා මුලින්ම තියලා අන්න යාගේ රතු පාට බෝල් ටික ඊළඟට තිය අපි දැන් හදනවා සෙට් එකක්. හරිද? අන්නේ 6 අපි එක එක තැන්වල දාලා පොලිමකට අපි අන්නේ ටික හදනවා පිළිවෙලකට ඔක්කොම ටික. හරිද? ඒ බෝල 6ම දාලා අපි හදනවා සෙට් එකක්. හරිද? ඉන්න පෝලිං අපි හදනවා. හරිද? අන්න යාගේ අපිට හදන්න පුළුවන් ඔක්කොම ප්‍රමාණ ටික, ඔක්කොම විදි ටික, ඔක්කොම සිද්ධි ටික අපිට පුළුවන් හොයන්න මෙන්න මේ කමාරෝපිත වලින්. අපි හිතමු දැන් බෝල 6ක් තියෙනවා. අපිට මේ බෝල 6 තියන්න පුළුවන් එක එක විදි. සම්පූර්ණ විදි ගන්න අපිට හොයන්න පුළුවන්. කමාරෝපිත 6. එතකොට කමාරෝපිත 6 කොහොමද ලියන්නේ? 6 5 4 3 2 1 කියලා. හරිද? අපිට එහෙම ලියන්න පුළුවන්. අපි ගා හිතමු බෝල 8ක් තියනවා කියලා 8ක් නම් කමාරෝපිත 8. එතකොට 8 ගුණ කිරීම, 7 ගුණ කිරීම, 6 ගුණ කිරීම, 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම 2 1 කියලානේ එන්නේ. හරිද? එහෙම තමයි එන්නේ. අර ෆන්ඩමෙන්ටල් නැත්නම් මේ කමාරෝපිත වල ලකුණේ කොහොමද මේ ව්‍යාප්ත වෙන්නේ කියලා මෙන්න මේක තේරුම් ගන්න එක මතක ඇති ඔයගොල්ලන්ට. අපි මේක ඉගෙනගෙන තියෙනවා ඒ ලෙවල් කාලේදී. කමාරෝපිත කියන එක. අපි යන් ඊළඟ එකට නම් මේ තියෙන ෆන්ඩමෙන්ටල් එක. සාමාන්‍යයෙන් අපිට තියෙනවා නම් 6ක්. ඒ 6න් හදන්න පුළුවන් ඔක්කොම ප්‍රමාණ ටික අපිට පුළුවන් ෆන්ඩමෙන්ටල් එකෙන් නැත්තම් කමාරෝපිත වලින් හොයා ගන්න. දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ තියෙන්නේ පර්මියුටේෂන් කියලා. පර්මියුටේෂන් එක නැත්තම් NPR එක NPR එක ලියන්නේ අපි කමාරෝපිත n බෙදීම n ඍණ r වල කමාරෝපිත. අපි සාමාන්‍යයෙන් ප්‍රොමියුටේෂන් යොදාගන්නේ සාමාන්‍ය මොකක් කරලා අපි කියනවා නම් අපිට දීලා දෙනවා බෝල 6ක් අපිට කියනවා නම් මෙන්න මේ පිළිවෙලට හැදෙන්න ඕන. හරිද? මුලින්ම තියෙන ඕන රතු පාට එක. මුලින්ම තියෙන ඊළඟට තියෙන ඕන කළු පාට එක. ඊට පස්සේ තියෙන ටික මාරුනාට කමන්නේ. අන්න ඒ වගේ මොනවා හරි පිළිවෙලක් ගැන මොකක් හරි සදහනක් තියෙනවා නම් ගානේ අපි අනිවාර්යයෙන්ම යන්න ඕන මෙන්න මේ NPR කියන permutation rule එකට තමයි අපි යන්න ඕනේ. හරිද? ඊට පස්සේ NCR ගැන කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ අපිට පිළිවෙලකින් තොරව. ඒ කියන්නේ පිළිවෙලක් අපිට ඕන නැත්තම් හරිද? අපි ඔය හදනවා නම් අපේ මේව ටික අපි කැමති විදිහට හදන්න පුළුවන් නම් අපි ගන්නවා NCR එක. NCR එක ලංකණය ගන්න n කමාරෝපිත බෙදීම n ඍණ r කමාරෝපිත r ගේ කමාරෝපිත ගුණ කිරීම. කොහොම තමයි එන්නේ මෙතන තියෙනවා මේක ටියුට් එකේ. මේව තමයි එන්නේ. ඔන්න ඔක තමයි පිළිවෙලකින් තොරව නම් කම්බිනේෂන්, පිළිවෙලක් සහිතව නම් පර්මියුටේෂන්. හරිද? අපි චුට්ටි ගාණක් බලමු මෙහෙම. අපිට මේ මෙහෙම හිතමු. දැන් අන්න අපි ගාව තියෙනවා කළු පාට බෝල 5කුත් රතු පාට 2කුත් කියලා හිතමුකෝ. රතු පාට 2කුත් තියෙනවා. හරිද? අපි ඔන්න 5න් 5 7ක් ඔක්කොම 7ක් තියෙනවානේ. ඔක්කොම 7ක් තියෙනවා. අපිට 4ක සෙට් එකක් හදන්න ඕන. කියන්නේ බෝල 4ක් අරගෙන අපිට සෙට් එකක් හදන්න තියෙනවා. හැබැයි ගානේ කියනවා පළවෙනි බෝලේ අනිවාර්යෙන් රතු පාට වෙන්න ඕන කියලා. එතකොට පළවෙනි බෝලේ අනිවාර්යෙන් රතු පාට වෙන්න ඕන. ඊටු ටික අවුලක් නැහැලු. හරිද? එතකොට අපි දැන් මෙතන මේ පළවෙනි බෝල මෙතනදී හරිද? පළවෙනි බෝලේ. මෙතන අනිවාර්යෙන් රතු වෙන්න ඕනලු. රතු පාටේ ඔක්කොම කීයක් තියෙනවද? රතු පාට ඒ ඔක්කොම දෙකක් තියෙනවානේ. අන්නේ ඒ දෙකෙන් එකක් මේක වෙන්න ඕනමයි. හරිද? ඒ දෙකෙන් එකක් මේක වෙන්න ඕන. එතකොට මේක කොහොමද ලියන්නේ? අපිට පුළුවන් ලියන්න 2p1 කියලා. හරිද? 2p1 කියලා ලියන්න පුළුවන්. 201 කියලා ලියන්න පුළුවන්. මොකද np1 සමාන වෙනවා nc1ට. හරිද? එහෙම එකක් තියෙනවා. np1 සමාන වෙනවා nc1ට. ඒක මතක තියාගන්න. එහෙම එකක් තියෙනවා. එතකොට අපිට එකයිනේ තෝරගන්න තියෙන්නේ. දෙකෙන් එකක්නේ තෝරගන්න තියෙන්නේ. අපි ඕන්න මෙතෙන්ට අපි යම් 2p වලින් අපි යමුකෝ. 2p1 වලින් අපි යමු මෙතෙන්ට. හරිද? අනිවාර්යෙන් දැන් තේරුණානේ. අනිවාර්යෙන් රතු පාටයක් වෙන්න ඕනනේ.
මෙතන. එහෙනම් මේක දැන් මේක ෆිල් වෙලා ඉවරයි. මේ රතු පාටයකින් ෆිල් වෙලා ඉවරයි. අනිවාර්ය රතු පාටයක් වෙන්න ඕන හින්දා. තව බෝල කොච්චර අපිට තියෙනවද? අපිට තියෙනවා රතු පාට බෝල තව එකයි මෙතන තියෙන්නේ. එකයි තව මේ පහයි බෝල 6ක් තියෙනවා. බෝල 6න් මෙන්න මේ ටික ෆිල් වෙන්න ඕනේ. බෝල 6න් මේ ටික ෆිල් කරගන්නේ කොහොමද? හරිද? අපිට බෝල 6ක් තියෙනවා. ලේසිම ක්‍රමය මේක. අපිට තව හිඬස් 3කුත් තියෙනවා. බෝල 6කුත් තියෙනවා. ලේසිම ක්‍රමය මේක. අපි දැන් කරනවා මෙන්න මේකට. හරිද? අපි දැන් මෙන්න මේ කොටුවට අපි දානවා එක බෝලයක් මේ කොටුවට එන්න ඕන. මේ බෝල කොටු මේ කොටුවට බෝල දෙක තුනක් දාන්න බෑනේ. හරිද? අපි ගා බෝල 6ක් තියෙනවා. 6න් එකක් මේකට එන්න ඕන. 6න් එකක් මේකට එන්න ඕන. එතකොට අපි මෙතන දානවා 6p1 කියලා. 6න් එකක් මෙතනට එන්න ඕන. හරිද? එකක් මෙතනට ගියන් පස්සේ තව බෝල කීයක් තියෙන්නේ? තව බෝල 5යිනේ තියෙන්නේ. ඒ දැන් අපි මං කිව්වා මේ තුනට දාන බෝල මොන පාට උනත් කමක් නැහැ කියලා. හරිද? එතකොට මෙතන රතු පාටාවත් කළු පාටාවත් කමක් නැහැ. ගාන කියලා තියෙනවා මේ ඉතුරු තුන ඕන එකක් වෙන්න පුළුවන් කියලා. පළවෙනි එක විතර රතු පාට වෙන්න ඕනේ. එතකොට මෙතනට තව බෝලයක් ගියන් පස්සේ සම්පූර්ණ බෝල දැන් 5ක් වෙනවා. දැන් 5න් මෙන්න මේ කොටුව පුරවන්න තව එකක් ඕනේ. එතකොට මම දානවා 5p1 කියලා. හරිද? 5ක් තියෙනවා. අපිට මේ කොටුව පුරවන්න ඕන තව එකයිනේ. මේ කොටුව එකයිනේ දාන්න පුළුවන්. 5න් එකක් මෙතනට තෝරගන්නවා. එකක් තව එකක් ගියන් පස්සේ දැන් සම්පූර්ණ බෝල කීයක් වෙනවද? 4ක් වෙනවා. දැන් අපි ගා තියෙන බෝල 4යි. එතකොට මෙතෙන්ට දාන්න ඕන 4න් මෙතෙන්ට තව එකක් එන්න ඕන. එතකොට මම දානවා 4p1 කියලා. තේරුණාද? සරලයි. මේක ඔන්නෝම තමයි අපි ලියාගෙන යන්නේ. එතකොට ඔක්කොම ප්‍රතිඵලය මොකද්ද? 2p1 ගුණ කිරීම 6p1 ගුණ කිරීම 5p1 ගුණ කිරීම 4p1. උත්තරේ මොකක්ද දෙන්නේ? 2p1 කියන්නේ 2යි, 6p1 කියන්නේ 6යි, 5p1 කියන්නේ 5යි, 4p කියන්නේ 4යි. ඔන්න ඔහම හරිද? එතකොට ඔන්න වගේ අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි පොඩි ගණන් අපිට හදාගන්න. මෙන්න මේ වගේ හිතන්න. මේ කොටුවට දාන්න පුළුවන් එකයිනේ. එහෙනම් සම්පූර්ණ තියෙනවා 6ක්. 6න් එකක් තමයි මෙන්න මේකට එන්න ඕනේ. එතකොට 6p1 නැත්නම් 601 ගත්තත් උත්තරේ එකයි. මොකද මේක සමානයිනේ. හරිද? ඔන්න වගේ පොඩි පොඩි ට්‍රික් ඔයාලට යූස් කරගන්න පුළුවන්. සමහර ගණන් එන්න පුළුවන් ටිකක් බරපතල ගණන්. අපි try එකක් දෙන්නම් ඉස්සරහට. මේකේ එන ගණන් ටිකක් හදලා ඔයගොල්ලන්ට දාන්න YouTube එකට. දැනට මම සල්ල මේ ටික කියා දීලා යන්නම්. ඔයගොල්ලන්ට මෙතන කුප්පිද අපි කතා කරන්නේ මේකේ තියෙන තීර ටික චුට්ටක් මතක් කරන එකනේ දැනට ඒක හින්දා මම මෙහෙම මතක් කරගෙන යන්නම් සරලව. ඔයගොල්ලොන්ට ගණන් හදන්න මමත් ඔයගොල්ලන්ට පුළුවන්කමක් තිබුණොත් ගණන් හදලා YouTube එකට දාන්න. NCR එකේ NPR එකේ සම්බන්ධයක් මෙතන අරගෙන තියෙනවා. අපි බලමු කොහොමද ඒක ගන්න කියලා. NCR කියලා කියන්නේ කමාරෝපිත N රින R වල කමාරෝපිත R නේ. එතකොට අපිට පේනවා මෙන්න මේක NPR නේ. මේ කොටස මේ තියෙන මේකනේ මෙතන තියෙන්නේ. එතකොට අපි ඒක ලියනවා වෙනම අරගෙන මේ NPR කියලා. හැබැයි අට මේ තියෙන අකමාරෝපිත R එකක් තියෙනවා. එතනක සමාන වෙනවා NCR. ඔන්නෝ සම්බන්ධයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. තව තියෙනවා තව දෙයක් තියෙනවා NCN කියලා කියන්නේ එකට. NCN කියන්නේ එකට. 1c1 නැත්තම් 2c2 කියලා හිතන්නකෝ. 2c2 කියලා කියන්නේ එකට. අන්න ඔයගේ පොඩි ප්‍රකාශන කීපයක් තියෙනවා. නෝට් එක මතක තියාගන්න ඕන. හරි. අපි expected value එකට යන්න කලින් අපි කතා කරමු පොඩි උදාහරණ ගාන. අපිට ගානේ තියෙනවා කාඩ් පැක් එකක්. කාඩ් පැක් එකේ අපි දන්නා කොළ 52ක් තියෙනවා කියලා. අපිට කියනවා කොළ 52කින් කාඩ් 5ක් අපි තෝරගන්න ඕනලු. කාඩ් පහෙන් එකක් කාඩ් පහෙන් 4ක් ඒසස් වෙන්න ඕන. නැත්නම් ආසිය 4 එන්නත් ඕන. ඊට අමතරව තව එක කාඩ් එකක් එන්නත් ඕන කියලා ගානේ තියෙනවා. අන්න ඒ ගන්න පුළුවන් ඔක්කොම probability කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? අපි දැන් මුලින් බලමු. අපි බලමු සාමාන්‍ය probability එකක් කියන්නේ මොකද්ද? probability එක අපි හරියට දාන්නේ මොකද්ද? සාමාන්‍ය අපි කියන දැන් අපිට මෙතනින් අපිට 5ක්නේ තෝරගන්න ඕන. අපිට ඔක්කොම 52ක් තියෙනවා. 52න් අපි 5ක් අරගන්න ඕන ඔක්කොම. හරිද? අපි සාමාන්‍ය probability එකක් ගත්තොත්. හරිද? probability එකක් ගත්තොත් හරියට දාන්නේ ඒ සම්පූර්ණ ප්‍රමාණයනේ. 5ක් එන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණයනේ අපි දාන්නේ. හරිද? ඒ කියන්නේ අපිට කොළ 52න් 5ක් හොයාගන්න පුළුවන් සම්පූර්ණ ගාන තමයි අපි හරියට දාන්නේ. හරිද? ඊට අදාළ දැන් අපේ ප්‍රශ්න අහන කොටස දාන්නේ උඩට. හරිද? අපෙන් ප්‍රශ්න අහන්නේ
ඒ පහ එන්න ඕන ආසිය 4කුයි තව අමතර කොලයකුයි කොලයකනේ කියලා අපේ ප්‍රශ්නේ අහන්නේ. හරිද? අන්න ඒකෙන් ඕන ලවයට සහ හරයට එන්න ඕන 52කින් 5ක් හොයාගන්න පුළුවන් සම්පූර්ණ විදි ගන්න තමයි හරයට එන්න ඕන. එතකොට අපි බලමු අපි ඉගෙනගෙන තියෙනවා අපිට පුළුවන් NPR හරි NCR හරි යූස් කරලා ගොඩකින් යම්කිසි ප්‍රමාණයක් හොයාගන්න. හරිද? එතකොට අපි බලමු දැන් අපි මෙතන අහන්නේ අපිට මුලින්ම ඕන මෙන්න මේ හරයට එන අගේ හොයාගන්න. එතකොට අපි හරයට එන අගේ හොයාගන්න. අපිට තියෙනවා කොළ 52ක්. අපිට 52කින් 5ක් ඕන. හරිද? අපිට මේ පහ ඕන පිළිවෙලටද නැත්නම් අපිළිවෙලටද? අපිට පිළිවෙලට ඕන. පිළිවෙලට ඕන අපි අනිවාර්යෙන් p ని යූස් කරන්න ඕන. මෙතන පිළිවෙලක් ගැන අපෙන් ප්‍රශ්නේ කරලා නැහැ නේ. ඒකින් අපි මෙතනට යූස් කරන්නේ c අංකණය. එතකොට එන්නේ n n r වල කමාරෝපිත r වල කමාරෝපිත. එතකොට මෙතෙන්ට එන්නේ 52 කමාරෝපිත. මෙතෙන්ට එන්නේ මෙතෙන්ට එනවා 47 කමාරෝපිත සහ r කියන්නේ 5. හරිද? එතකොට මේකෙන් අපිට පුළුවන් අන්නේ අදාළ ප්‍රමාණය අපිට හොයාගන්න. ඊට පස්සේ බලනවා ඊළඟට අපිට ඕනේ මේක මෙතින් හරියට දාන එක. මෙතින් දැන් ලවයට දාන එක අපි හොයාගමු. අපිට ඕන හතරක් ආසිය අපිට ඕන වෙනවා. ඊට අමතරව තව එක කාඩ් එකක් අපිට ඕන වෙනවා. හරිද? අපිට දැන් කාඩ් එකේ ආසියෝ කීයක් ඉන්නවද? 4ක් ඉන්නවනේ. අපි එන්නේ 4ෙන් කීයක්ද තෝරගන්න? අපිට 4ම ඕන නේද? ඒ 4ෙන් අපිට 4ම ඕනනේ. 4ම ඕන. පිළිවෙලක් අහලා තියෙනවද? පිළිවෙලක් අහලා නැහැ. පිළිවෙලක් එහෙම අහලා නැති හින්දා අපි මෙතනට දාන්නේ C අංකණය. හරිද? මෙතනට 4ක් ගියාන් පස්සේ හරිද? ආසිය 4 අයින් කරාන් පස්සේ කාඩ් පැක් එකේ කීයක්ද ඉතුරු වෙන්නේ? 48ක් ඉතුරු වෙනවනේ. එතකොට අපි යන්නේ 48න් කීයක් තෝරගන්න? අද එකයිනේ අපිට තෝරගන්න තියෙන්නේ. අමතර තව කොළ එකයිනේ තෝරගන්න තියෙන්නේ. අමතර තව එක කොළයක් අපි තෝරගන්නවා. අපි පිළිවෙලක් අහනවද? පිළිවෙලක් අහන්නේ නැහැනේ. ඒකින් අපි මෙතනට C කියලා දානවා. එතකොට 4C4 කියන්නේ 1යි. 48C1 කියලා කියන්නේ 48මයි. එතකොට මේකේ උත්තරේ 48යි කියලා එනවා. එතකොට probability කොහොමද ගන්නෙ? probability එක අපි දාන්නේ හරියට ඔක්කොම ටික. ඒත් කියන්නේ මෙතනට එන්න ඕන 52C5 උඩට දාන්නේ මොකද්ද? අදාළ කොටසේ probability එක නැත්නම් වෙන්න 48 කියන එක. එතකොට මේක සුළු කරාන් පස්සේ අපිට එන උත්තරයක් 1.54,145 කියලා වගේ උත්තරයක් එනවා. මම හිතනවා මම අර මේ වගේ පොඩි දලා දහසක් ගන්න පුළුවන් වුණා කියලා. ගණන් හදද්දී පොඩ්ඩක් ඔයඩා බැරෑවුම් යන්න වෙනවා. අපි බලමු අපි ගණන් හදන්න try එකක් දෙන්නම්. උපරිම උත්සාහ කරන්නම් ඒ ටික හදාගන්න. අපි දාන්නම් ඒ ටික. උත්සාහ කරන්නම් ඒ ටික දාන්න. හරිද? හරි අපි යන් ඊළඟ කොටසට expected value එකට. expected value කියලා කියන්නේ අපේක්ෂිතකය. අපි මේක ඉගෙන ගත්ත chapter 2 එකේත් අපි ඉගෙන ගත්ත EX කියලා ඉගෙන ගත්තා. මේක මෙතනත් ඒකම තියෙනවා. මෙතන තියෙන්නේ කලින් ඕගොල්ලෝ අරක අපේ chapter 2 එක බැලුවා නම් ඕගොල්ලෝ මෙතනින් අතට ගන්න. මේ මොකක් ගැනද මේ කියන්නේ? discrete එකද continuous එකද? මේක discrete ගානක් තමයි මේ දීලා තියෙන්නේ. continuous වල මම කිව්වා continuous වල තියෙන අනුකලනයේ ලකුණ කියලා. discrete වල තියෙන sigma ලකුණ කියලා මම කලින් පාඩමේදී කියලා දුන්නා. එතකොට මේ ගාන තනිකරම අයිති වෙන්නේ discrete ගානකට. හරිද? එතකොට බලන්න ගානේ මොකක්ද කියන්නේ කියලා. මෙතන තියෙනවා S ට අරගෙන තියෙන අගයන් සෙට් එක. හරිද? දැන් මෙතන බලන්න දෙකේව දෙකක් තියෙන හින්දා මෙතන සංඛ්‍යාත දෙකයි කියලා ලියලා තියෙනවා. පහේව තුනක් තියෙන හින්දා සංඛ්‍යාතය 3යි කියලා ලියලා තියෙනවා. හයේව මෙතන දෙකක් තියෙන හින්දා සංඛ්‍යාතය 2යි කියලා ලියලා තියෙනවා. හතේව දෙකක් තියෙන නිසා සංඛ්‍යාත 2 කියලා ලියලා තියෙනවා. අටේව එකක් නේ තියෙන්නේ. සංඛ්‍යාත 1යි කියලා ලියලා තියෙනවා. ඔක්කොම සංඛ්‍යාත එකතු කරගෙන පස්සේ 10කුත් එනවා. හරිද? අපි කතා කරා අපිට EX හොයනවා නම් discrete වලින් අපිට මෙන්න මේ සමීකරණ අපිට යූස් කරන්න වෙනවනේ. S වතාව PS. හරිද? අන්නේ PS ගන්න විදිහ තමයි සංඛ්‍යාතය බෙදීම සිග්මා නැත්නම් ඔක්කොම සංඛ්‍යාත. ඒ කියන්නේ අදාළ කොටසේ සංඛ්‍යාතය බෙදීම ඔක්කොම සංඛ්‍යාතවල එකතුව. හරිද? මෙතන ගත්තොත් අපි මෙතන ගත්තොත් මෙතන තියෙන 2 බෙදීම 10 තමයි මේ කියන්නේ 0.2 කියලා. 3 බෙදීම 10න් එනවා 0.3, 2 බෙදීම 10න් එනවා 0.2, 2 බෙදීම 10න් එනවා 0.2, 1 බෙදීම 10න් එනවා 0.1 කියලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ?
s කියලා මේ ටික ගන්න තියෙනවා. අපි දැන් දන්නවා මෙතන expected value එකේ තියෙන්නේ s ගුණ කිරීම px කියලානේ. ඒකින්ද මම s උයි ps උයි මෙහෙම අරගෙන තියාගන්නවා. s ගුණ කිරීම ps එන හින්දා මේකයි මම ගුණ කරලා මෙතනට දානවා ඒක. මෙහෙම දාගෙන මම ගාන හදාගෙන යනවා. හරිද? එතකොට අපිට අන්තිම උත්තරේ මෙන්න මේ වගේ ex මෙන්න මෙහෙම උත්තරයක් අපිට එනවා. හරිද? මෙතන චුට්ටි වැරදීමක් මම හිතන මගේ අතින් වෙලා තියෙනවා. මෙතන මේ දෙක ගුණ කරාන් පස්සේ මෙතන 0.4 එන්න ඕන. මම 40 කින් ලියලා තියෙනවා. මෙතන 1.5 මෙතන එන්න ඕනේ 1.2 මෙතෙන් දෙනවා 1.4 0.8 කියලා එන්න ඕනේ. හරිද? ඔය ටික එකතු කරාන් පස්සේ අපිට උත්තරයක් එනවා 5.3 කියලා. ඔන්න ඕක තමයි expected value එක වෙන්නේ. එතන පොඩි වැරදීමක් තියෙනවා. ඒක අමතක කරන්න. ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ගාන මෙහෙම බලන්න. මෙතන තියෙන්නේ SPS නේ. PS අපි මෙහෙම හොයාගත්තා. S කියන්නේ මේ ටික කියලා අපි හොයාගත්තා. මේ දෙක ගුණ කරාන් පස්සේ තමයි SPS නැත්තම් ESPS එන්නේ කියලා. මේ සෙට් එකම එකතු කරාන් පස්සේ අපි දැනගත්තා ES එන්නේ එහෙම කියලා. දැන් මෙතන තියෙනවනේ ES කියන්නේ මේ සෙට් එකේම සම්පූර්ණ එකතුවනේ සිග්මා කියලා කියන්නේ එකතුව කියන එකනේ. ඒකින්ද මේ ටිකේ සම්පූර්ණ එකතුව ES ට සමාන වෙන්න ඕන කියලා අපි ඉගෙන ගත්තා. හරි එතකොට මෙතන පොඩි වැරදීමක් තියෙනවා. ඒක අමතක කරන්න. ඒ ටික හදාගන්න ගන්නට. කොහොම තමයි expected value එක එන්නේ. සරල දෙයක්. නෝට් එක චුට්ටක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. තව චුට්ටි law එකක් තියෙනවා අපිට කතා කරන්න. law of large number කියලා. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා head එකයි tail එකයි වැටෙද්දි සාමාන්‍ය අපි සම්භාවිතාව ගණනය කරන්නේ භාගය කියලානේ. හරිද? ඒ වුණාට අපි දැන් head අපි කාසිය දෙපාරක් උඩ දානවා. හරිද? කාසිය දෙපාරක් උඩ දැම්මන් පස්සේ අනිවාර්යෙන් පළවෙනි එක head වෙන්නත් දෙවෙනි එක tail වෙන්නත් කියලා වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩුයිනේ. හරිද? කොච්චර මේ සාධාරණ කාසියක් වුණත් head එක වැටෙන්න තියෙන සම්භාවිතාවයයි tail එක වැටෙන්න තියෙන සම්භාවිතාවයයි 0.2 නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ sorry එක යට දෙක නැත්තම් 0.5 නොවෙන්න පුළුවන්. හරිද? අපි දෙපාරක් ඔක උඩ දැම්මොත් මුලින් tail වැටිලා ඊට පස්සේ head වැටෙන්න පුළුවන්. මුලින් tail වැටිලා පස්සේ tail වැටෙන්නත් පුළුවන්. හරිද? මුලින් head වැටිලා ඊළඟට head වැටෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ සම්භාවිතාව අපිට හිතා ගන්න අමාරුයි. මොන වගේ වෙන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. හැබැයි අපි ඔය කාසිය 10000 වතාවක් විතර අපි උඩ දානවා. හරිද? උඩ දාලා අපි දැන් බලනවා මොකද්ද වෙන්නේ කියලා. අපි නිරීක්ෂණ ගොඩාක් කරනවා. මෙතන සාමාන්‍ය මේක අතකොට අහුවෙන්නේ එම්පිරිකල් වලට. අපි කියන්නේ එම්පිරිකල් වල අපි ඉවෙන්ට්ස් ගොඩක් කරනවා කියලා එකපාර 10000ක් 10000 වතාවක් 1000 වතාවක් අපි කරනවා කියලා මම කියවනේ නිරීක්ෂණ ගොඩක් කරනවා කියලා කිව්වනේ. අන්නේ නිරීක්ෂණ ගොඩාක් කරාන් පස්සේ ඔන්න ඔය හෙඩ් එකේ ටේල් එකේ එන්න පුළුවන් භාගය කියන එක හෙඩ් එක වැටෙන්න පුළුවන් සම්භාවිතාවය භාගෙ නෙවෙයි භාගයට ලං වෙන්න පුළුවන්. හරිද? මේ භාගයට ලං වෙන්න පුළුවන් හෙඩ් එකයි ටේල් එකයි වෙන්න තියෙන සම්භාවිතාවය. හරිද? කවදාවත් භාගෙ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි භාගයට ලං වෙන්න පුළුවන්. හැබැයි ලං වෙන එක අපි කරන නිරීක්ෂණ ප්‍රමාණය මත අපි නිරීක්ෂණ ගොඩාරියක් කරන්න අපිට අන්නේ භාගයට ලං වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. හරිද? මෙතන තියෙනවා මේක සාමාන්‍යයෙන් කාසියක pH වැටෙන්න පුළුවන් සම්භාවිතාවය 0.2යි. නමුත් සැම්බිට මේක භාගයම නොවෙන්න පුළුවන්. මොකද කාසිය 10 වතාවක් උඩ දැමුව විට භාගය ලැබීමට ඇති හැකියාව අඩුයි. භාගයම වෙන්න බෑ. මොකද එක එක වෙලාවලට නැත්තම් හෙඩ් වැටෙන්න පුළුවන්. අපිට කියන්න බෑ 10 වතාවම හෙඩ් වැටෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? නමුත් අපි විශාල වාර ගානක් ඒ සිදු කළ විට ප්‍රතිඵලය භාගයට ආසන්න අගයක් ලැබීමට පුළුවන්. අපි ගොඩාක් දැන් 10 වතාවක් අපි ඔක් කරලා තින් ඔය අගය භාගයට ලං වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියන law of large number කියලා. අපි ගොඩාරියක් මේක කරන්න මෙන්න මේ භාගය කියනකට ලං වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔක තමයි law of large number කියලා කියන්නේ. මම හිතනවා තේරුණා කියලා. හරිද? අපි යමු ඊළඟ තියරි කොටසට. අන්තිම තියරි කොටස Bayes theory. Bayes ඔයගොල්ලන්ට මම ගානක් දාන්නම් ස්ක්‍රීන් එකේ. ඔයගොල්ලෝ මතක ඇති ඔයගොල්ලෝ කරා ගානක් ටියුටෝරියල් 4 ඔයගොල්ලෝ ගානක් කරා ටියුටෝරියල් 4 පුළුවන් නම් බලන්න. ඒකේ 3 වෙනි ගාන.
හරිද ටියුටෝරියල් 4 තුන්වෙනි ගාන මම ඩිස්ප්ලේ එකේ දාන්න try එකක් දෙන්නම් උඩ කෙළවරෙන් වගේ ඒකේ තියෙනවා මෙහෙම අපිට ඉදියාලු ගුරුවරු 3 දෙනෙක් නැත්නම් ලෙක්චරර්ස් 3 දෙනෙක් ඉදියාලු ඒ 3 දෙනාගේ අපි ප්‍රින්සිපල් තනතුරට තෝරගන්න කතාවක් නෝකේ තියෙන්නේ එතකොට ඒකෙදි මිස්ටර් සිල්වා එන්න තියෙන සම්භාවිතාවය මිස්ටර් සිල්වා ප්‍රින්සිපල් වෙන්න තියෙන සම්භාවිතාවය මෙහෙම ගමු අපි දැන් මෙතන මම ඒ ගාන හදලා පෙන්නන්න මිස්ටර් සිල්වා දැන් මේ ඔක්කොම සම්භාවිතාවල් කොහොමද දෙන්නේ 4 2 3 කියන්නේ තියෙන්නේ මිස්ටර් සිල්වා මිස්ටර් සිල්වා ප්‍රින්සිපල් වෙන්න තියෙන සම්භාවිතාවය මම ලියනවා PS කියලා සිල්වා නිසා මම 4 තියනවා මෙතෙන්ට එනවා 9 කියලා මේ ඔක්කොම එකතු කරාම පස්සේ 9ක් එනවානේ 9න් 4ක් තමයි මිස්ටර් සිල්වා එන්න තියෙන සම්භාවිතාවය මිසිස් පෙරේරා මම P කියලා ලියනවා එයා එන්න තියෙන සම්භාවිතාවය 2 9 ඊට පස්සේ තිලක් එන්න තියෙන සම්භාවිතාවය PT එයා එන්න තියෙන සම්භාවිතාවය 3 9 ඔන්නම ලියා ගන්නවා ඊට පස්සේ ඊළඟ කැලේ තියෙනවා මේ කවුරු ආවත් අලුත් එඩියුකේෂන් සිස්ටම් එකක් හඳුන්වා දෙන්න පුළුවන් සම්භාවිතාවයන් සෙට් එක ඊළඟට දීලා තියෙන්නේ ඒකින්ද මම අලුත් එඩියුකේෂන් සිස්ටම් එකක් හඳුන්වා දීම සම්භාවිතාව මම PE කියලා ලකුණු කරගන්නවා PE කියලා මම ලකුණු කරගන්නවා අපි දැන් මේක ලේසියෙන්ම හදන්න පුළුවන් රුක් සටහනකින් මම ඒක නිසා මම මෙතනට රුක් සටහන යූස් කරනවා හරිද දැන් මම මුලින්ම කරන්නේ ප්‍රින්සිපල් කෙනෙක් තෝරගන්න එක PS PP PT මිස්ටර් සිල්වා එන්න තියෙන සම්භාවිතාවය 7ට 9යි PP එන්න තියෙන සම්භාවිතාවය 2ට 9යි PT එන්න තියෙන සම්භාවිතාවය 3ට 9යි හරිද ඕකේ PS නැත්තම් සිල්වා ආවතින් අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දීමේ සම්භාවිතාවය PE කීයද ගාණ දීලා තියෙනවා මිස්ටර් සිල්වා ආවතින් අලුත් දෙයක් හඳුන්වා දීමේ සම්භාවිතාවය 0.3යි කියලා හරිද මේ PE ඩෑෂ් නේ අනුපූරකය ඊට පස්සේ මෙයා බලමු මිස්ටර් පෙරේරා නම් එයා අලුත් දෙයක් හොයලා දෙන්න සම්භාවිතාවය 0.5යි මෙයා සම්භාවිතාවය PE මෙයාගේ 0.8යි මේ හැම එකෙන් PE ඩෑෂ් තියෙනවා ඒව ගණන් ගන්න එපා අපිට දීලා තියෙන අපිට අහන්නේ PE ගැනනේ හරිද ඔහම තියෙනවා ගානේ අපෙන් අහන්නේ what is the probability that there will be new education system in the college in next year හරිද අලුත් education system එකක් හඳුන්වා දීමේ සම්භාවිතාවය කීයද කියලා තමයි අහන්නේ කවුරුණත් කමන්නේ අලුත් education system එකක් දෙනව නම් අන්නේ දින එකේ සම්භාවිතාව නැත්නම් අපෙන් අහන්නේ මෙන්න PE කියන අගය තමයි අපෙන් අහන්නේ හරිද PE එන්න විදි කීයක් මෙතන තියෙනවද අතු කීයක් තියෙනවද PE වෙන්න හරිද මෙතන එක අත්තක් තියෙනවා මේ PE වෙන්න එක අත්තක් තියෙනවා තව අත්තක් මෙතන තියෙනවා තව අත්තක් මෙතනක් තියෙනවා එතකොට අපි කොහොමද ලියන්නේ සම්පූර්ණ PE මම ලියනවා මුලින් මෙයා අපි කොහොමද ලියන්නේ PS මුලින් මෙයා කොහොමද ලියන්නේ මෙයා හඳුන්වන්නේ කොහොමද මෙයා කියන්නේ S උනා නම් නැත්තම් සිල්වා උනා නම් එඩියුකේෂන් සිස්ටම් එක හඳුන්වා දීවනේ මෙතෙන්ට එන්නේ එතකොට ලියන්නේ කොහොමද ඒක S උනා නම් PE වීම අපි අර කලින් කතා කරන්නේ මේක කතා කරන්නේ මේ අනිත් පැත්තට කියලා මේක සිල්වා ප්‍රින්සිපල් උනා නම් අලුත් සිස්ටම් එකක් හඳුන්වා දීම මෙහෙම තමයි ලියන්නේ ඊළඟට මොකද්ද මේ තියෙන පළවෙනි අත් ඊළඟට මෙයා ඊට පස්සේ මෙයා මේක කොහොමද ලියන්නේ මිසිස් පෙරේරා ප්‍රින්සිපල් උනා නම් අලුත් එඩියුකේෂන් සිස්ටම් එකක් හඳුන්වා දීම ඔහොම ලියනවා මෙතන මොකද PT මේ PT මෙයාත් කොහොමද ලියන්නේ මිස්ටර් කවුද එතනින් තිලක් නේ තිලක් ප්‍රින්සිපල් උනා නම් අලුත් එඩියුකේෂන් සිස්ටම් එකක් හඳුන්වා දීම කොහොමද මේක එන්නේ එතකොට ඔක්කොම ටික PS 4ට 9යි මෙතන 0.3 අපි 3 බෙදීම 10 කියලා දාගමු මෙතන PP කියන 2ට 9යි මෙතන අපි දාගමු 5ට 10 වගේ දාගමුකෝ දැනට මම උත්තරේ සුළු කර කර ඉන්නේ මම මෙහෙම කියා දෙන්නම් මෙතන ඉන්න 3ට 9 මේක මම ලියන්නේ 3ට 9
8 10 ඔන්න ඔක තමයි උත්තරේ PE හොයාගන්න. නැත්නම් මෙතන පළවෙනි රෝම ඉලක්කමේ උත්තරය. නැත්නම් ඒ වල උත්තරය තමයි මෙන්න මේක. අපෙන් අහන්නේ අලුත් এডুকেෂන් සිස්ටම් එකක් හොයා ගැනීමේ සම්භාවිතාව කීයද කියලා. අතු තියෙනවා අපිට 3ක් කතා කරන්න. අන්නේ අතු 3 අපි වෙන වෙනම මෙන්න මෙහෙම හොයා ගන්නවා. හරි. අපි අර ගාන කියන දේ අපි සංකේත වලින් දාගන්න ලොකු උත්සාහයක් කරමු. ගාන කියන්නේ මෙහෙමයි. හරිද? ගාන කියනවා අලුතෙන් විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා නම් අලුතෙන් විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා නම් ඒක තිලක් ප්‍රින්සිපල් උනාට පස්සේ වෙච්ච ප්‍රොබබිලිටි එක තමයි අපෙන් අහන්නේ. ගාන කියන දේම අනිත් පැත්ත ගන්න. ගාන කියන දේ මෙතන සංකේතයෙන් ලියන්න. ගාන කියන්නේ අලුතෙන් විෂය නිර්දේශයක් හඳුන්වා දුන්නා නම් ඒක තිලක් කරපු එකක් බව. තිලක් කරපු එකක් නම් ඒ තිලක් කරපු එකේ ප්‍රොබබිලිටි එක කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට අපි මෙතන මේක ලියාගන්න කොහමද? p වතාවක් t intersection e over p e කියලානේ. අපි දැන් pe කලින් හොයාගත්තා. හරිද? එතකොට මෙතෙන්ට එන්න මොකද්ද? මෙතෙන්ට මේක අපි ලියා ගන්නවා pt p අපි මේක දැන් මෙතන ලියලා තියෙන්නේ te කියලානේ. මේක අනිත් පැත්ත ගහලා ලියනවා et කියලා. වතාවක් pe. හරිද? මොකද්ද මේකේ තේරුම? pt කියන්නේ මොකද්ද? pt කියලා කියන්නේ මේකට 3 බෙදීම 9ට. මේ මොකද්ද? මේක මොකද්ද? මේක අපි කතා කරන්නේ කොහොමද? මේක අපි කියන්නේ කොහොමද? තිලක් ප්‍රින්සිපල් උනා නම් එයා අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මොකද්ද? තිලක් ප්‍රින්සිපල් කෙනෙක් උනා නම් උනාන් පස්සේ අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දීමේ සම්භාවිතාව කීයද? 0.8යි. නැත්තම් 8 බෙදීම 10යි. PE PE කලින් හොයාගෙන තියෙනවා. ඔන්න ඕක තමයි PE කියලා කියන්නේ. ඔන්න ඕක මතක තියාගන්න. ඕක තමයි බේස් ප්‍රමේය කියලා කියන්නේ. තව පොඩි දෙයක් මම ඔයගොල්ලෝ මතක් කරන්න මම මේ කිව්වේ නැති දෙයක් තමයි. කිව්වේ නැති දෙයක්. අපි මල්ටිප්ලිකේෂන් රූල් වල කතා කරන්නේ P A ඡේදන B ගැන කතා කරන්නේ. A ඡේදන B ගැන තමයි කතා කරන්නේ. මොකද මල්ටිප්ලිකේෂන් එකේ අපි කිව්වා ගුණ කිරීම රීප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ ඡේදන ලකුණෙන් කියලා ඉන්ටර්සෙක්ෂන් ලකුණෙන් කියලා. එතකොට මෙතන එන්න ඕන මේක අනිත් පැත්ත. හරිද? මේකේ ලොකු දෙයක් නැහැ. වැරදි වෙන්නෙත් නැහැ. අපි කතා කරන්නේ P A ඡේදන B හින්දා මම මෙතන P A ඡේදන B උත්ත කරලා මෙහෙම ලියලා තියෙනවා. P A ඡේදන B මෙහෙම උත්ත කරලා මෙහෙම ලියලා තියෙනවා. මෙන්න මේ ප්‍රකාශනයෙන් P B බා A උත්ත කරලා ලියන එකට අපි කියනවා conditional probability කියලා. හරිද? මෙන්න මේ PBA නැත්නම් B බා A කියන එක මෙන්න මේ කොටස උත්ත කරලා ලියන එකට අපි කියනවා conditional probability කියලා. එතකොට අපි මෙන්න මේකට තමයි conditional probability කියලා කියන්නේ. හරිද? ඔක තමයි මට කලින් මිස් වෙච්ච කෑල්ල. ඉතින් මම හිතනවා අපේ ස්ටාර්ට් චැප්ටර් 1 එකත් ලේසියෙන් ඔයගොල්ලන්ට තේරුණා කියලා. මම ලොකුවට ගණන් හදන්න එහෙම ගියේ නැහැ. මොකද මෙතන කාන්නේ මේ ටික පොඩ්ඩක් මතක් කරන එක. පස්සේ ගණන් එහෙම හදන්න ඕන ඉතින් අපිට ඕන වෙන්නේ ඉතින් මෙන්න මේ ෆැක්ටෝරියල් නැත්තම් permutation combination සහ බේස් වලින් ගොඩක් ගණන් හදන්න ඕන. එහෙම වුණත් මම පුළුවන්කමක් තිබුණා. ඉතින් ගණන් දෙක තුනක් හදලා ඔයගොල්ලන්ට YouTube එකට දාලා දෙන්නම්. දැනට මම හිතනවා ස්ටාර්ට් චැප්ටර් 1 එකත් ඔයගොල්ලන්ට ක්ලියර් වෙන්න ඇති කියලා. මෙතන ඔක්කොම මේ නෝට් එකේ ඔක්කොම දේවල් ටික තියෙනවා. මම මේකේ drive link එකක් දාන්නම්. මේක මේ PDF එක drive link එකක් ඔයාලට දාන්න. ඔයගොල්ලෝ එකෙන් PDF එක අරගන්න print out එකක් ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට chapter 1 එකක් තේරෙන්න ඇති කියලා. ඒක නිසා ස්තුතියි බලුවට. වීඩියෝ එක like කරන්න, comment කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ලස්සන comment ටිකක් දාලා දෙන්න. තේරුණා නම් තේරුණා කියන්න. වැරදි තැන් තියෙනවා නම් ඒ ටික වැරදි හදන්න. අනිත් කට්ටියටත් දැනගන්න, මටත් දැනගන්න. ඔයගොල්ලෝ ඒ ටික කමෙන්ට් කරලා තියන්න. ඉතින් thank you වීඩියෝ බලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. ඊළඟට අපි ගන්නේ maths එක අපි ගන්නේ. math chapter 1 එක අපි කරනමු. ඉතින් බොහොම ස්තුතියි. bye. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.